නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අරඤ්ඤේ රුක්ඛ මූලේ වා ශුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං දයං තුම්හාකනෝසියා නොචේ බුද්ධං සරියාත ලෝකජිත්තං නරාසභං අත ධම්මං සරියාත නියානිකං සුදේශිතං නොචේ ධම්මං සරියාත නියානිකං සුදේශිතං අත සංඝං සරියාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං ආඛම්මිතත්තං වාලෝමහං සෝනහෙසති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍රය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නමින් හැඳින්වෙන බෞද්ධ ශ්‍රාවක සෑම දෙනා වෙත තම තමාගේ දෙලව දියුණුව ආරක්ෂා සංවිධානයේ පිණිස හේතු වෙන ආරක්ෂක පිරිතක් වශයෙන්ුත් භාවනාවක් වශයෙන්ුත් උපයෝගී කරගත යුතු දේශනාවක් වශයෙන් ධජග්ග සූත්‍රාන්ත දේශනේ පැවැත්වුවා. විශේෂයෙන් ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේලා වනාන්තරවල රුක්ෂවන් වල ගල් ගෙවල් වල බින් ගෙවල් වල ගස් බෙන වල මේ වගේ තැන්වල විවේකව මහානදම් පුරමින් ඉන්නවා. ඒ සෑම දිනකටම බාහිර උපද්‍රවයන්ගෙන් තොරව නිරුපද්‍රතුව සීලාදී ගුණ පූර්ණේ සඳහා උපකාරී වීම පිණිස ගාමනගර රාජධානි වාසී බෞද්ධ ජනතාවට තම තමාගේ ජීවිත ආරක්ෂාව පිණිස නිතර භාවිතා කිරීමද සුදුසු ආරක්ෂක පරිත්‍රාණ ධර්ම දේශනයක් හැටියට නිතර භාවිතා කිරීමෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගෙන උපචාර සමාධි අර්පණා සමාධි උපදවා ධ්‍යාන අභිඥා මාර්ගඵල ප්‍රතිලාභයේ පිණිස මාර්ගෝපදේශකයක් වශයෙන් මේ දේශනේ පවත්වලා තියෙනවා. මේ ගාථා පෙළ ඉති වෙන්නේ එන ධජග්ග සූත්‍රාන්ත දේශනයටයි. දිනක් සරුවඥන් වහන්සේ සිව්වණක් පිරිස මැද්දේ සංඝ පිරිස අමතා මෙහෙම දේශනා කරන්න යෙදුණා. මානෙනි ආදි කල්පයේ කෞතිසා භවන වාසීව සිටි දේවාසුර කියන කණ්ඩායමයි. ඒ අතර මනුලව මගධ රාජධානියේ පිටිසර පළාතක පිහිටි මචල කියන ගම් වාසීව උපන්න බෝසතාණන් වහන්සේ මගමානෝක නමින් ඉපද තරුණ වයසේදී මුළුමහත් ගමන දියුණුවට පමුණවන්න සමර්ථ වුණා. තවත් 32 දෙනෙක් එක්කාසු කරගෙන 33 දෙනෙකුගේ සමාගමක් හැදිලා මුළු ගමම දියුණු කළා. ඒ දියුණු කරන අතරේ වත්පද 7ක් එතුමා වැඩියෙන් පෙරුවා. ඒ නිසා එතුමා සක්‍ර දිව්‍ය රාජ තත්ත්වයටපත් වුණා තවතිසා භවනි. අනිත් 32 දෙනාම එතුමාණන්ගේ පරිවාරයේ අමාත්‍යයන් බවටපත් වුණා. මේ අතරතේ දේවාසුර කියන මේ අසුර කණ්ඩායම මේ අලුත උපන්නා වූ දෙව් පිරිස පිළිගැනීමට සුරාපානයක් සංවිධානය කළා. මඟ මානවකතුමාගේ කාලයේදීම සුරාපානයක් පිළිබඳක් තරම්වත් පාවිච්චි නොකළ දැන් සක්දේව රජතුමා කෙසේනම් දෙව්ලොවට ගින් සුරාපානය කරයිද? එතුමාගේ පිරිවර දේවතාවොත් එකතු වෙලා මේ සුරාව විනාශ කළා. එයින් කෝපයටපත් වුණා මේ දේව අසුර කණ්ඩායම. නමුත් සම්දේව රජතුමා ඊට වඩා පිනින් ගුණින් තේජසෙන් අගතන්පත් බැවින් අසුරයන් ඒ භවනින් නිරපුවා. නමුත් ඔවුන්ගේ පින නිසා මහා මේරු පර්වත පත්ලෙහි දසදහසක් යොදුන් වට ප්‍රමාණ ඇති තවතිසා භවන හා සමාන සම්පත් වලින් පිරිණු අසුර භවනක් පහළ වුණා. එසේ අසුර භවනයේ ජීවත් වූ මේ අසුරයන් වරින් වර සක්දේව රජතුමා සමග සටන් කළා දෙව්ලොව අයිති කරගන්න ආවා. එන සටනේදී සක්දේව රජතුමා තමන්ගේ දෙව් පිරිස අමතා අනුශාසනාවක් කළා. නිදුකාණෙනි
මේ දේව අසුර සංග්‍රාමයේදී ඔබ සමාතුරෙන් යමෙකුට බියක් ඇති ගැනීමක් ශ්‍රෝමෝද්ගමනයක් ආවොත් මුලින්ම සිටින මගේ රටේ මුදුනේ දිස්වෙන කොඩිය දෙස බලන්න. එසේ කොඩිය බැලීමේදී ඔබට බියක් ඇති ගැනීමක් සන්ත්‍රාසයක් වන්නේ නැත. යම් හේකින් මගේ රටේ ලෙලදෙන කොඩිය දකින්න බැරි වුණා නම් ප්‍රජාපති දිව්‍ය රාජාගේ රටේ කොඩිය දෙස බලන්න. එසේත් නොහැකි වුණා නම් වර්ණ දිව්‍ය රාජාගේ රටේ කොඩිය දෙස බලන්න. එසේත් බැරි වුණා නම් ඊශාන දිව්‍ය රාජාගේ රටේ කොඩිය දෙස බලන්න. මෙසේ මේ දෙව් රජදරුවන් 4 දෙනාගේ යම් කෙනෙකුගේ රටේ ලෙලදෙන ඒ දිව්‍යමය ධජය දැකීමේදී ඔබ සැමට බියක් ඇති ගැනීමක් සන්ත්‍රාසයක් රෝමෝද්ගමනයක් වන්නේ නැහැ කියලා අනුශාසනාවක් කළා. අපේ සරුවඥන් වහන්සේ ඒක මාතෘකා කරගෙනයි මේ දේශනේ ආරම්භ කළේ. එහිදී ඒ සක්දේව රජතුමා තමාගේ දෙව් පිරිසත් සමග මේ අසුරයන්ගේ සටනට මෙරමුණට ගියා. ඒ අතරේ අසුරයන් එක්ක සටන් කරලා හැරීගෙන එනකොට සිම්බලී වනයේහි මේ දිව්‍ය රාජවල සුළඟින් කම්පණයට පත් වෙලා ගුරුළු පැටව මහා සාගරයට වැටෙන්න ගත්තා. ඒ අය බේරා ගැනීම සඳහා සක්දේව රජතුමා ආපසු අසුර භවන වෙත රටේ හැරෙව්වා. එයින් අසුරයන් භීතියටපත් වුණා. දැන් අපි විනාශයි කියලා අසුරයෝ සේකීය භවනයට ගිහිලා ඇඟුණා. එදායින් පස්සේ අසුරයෝ දේවාසුර සංග්‍රාමයක් අය ඇති වුණේ නැහැ. එදා ඒ සක්දේව රජුගේ මහා බෝසතුන් වහන්සේ නිසා තමයි අර ගුරුළු පැටවුන්ට විනාශයක් නොවන පිණිස ආපසු ඒ ඇත්තන්ගේ ආරක්ෂා පිණිස හැරුණේ. ඊට පස්සේ සක්දේව රජතුමා ඇතුළු පිරිස ශක්‍ර භවනට ආපු අතරේ 4 වාහකකදී ඉන්ද්‍ර ප්‍රතිමා 4ක් නිර්මාණය කළා තියුවා. අසුරයන් ඈත තියා එනකොට ඉන්ද්‍ර ප්‍රතිමාව දුටු ගමන් කම්පණයට බීතපත් වෙලා ආපසු යනවා. ඉතින් මේ විදිහට ශක්‍ර භවනේ බේරාගත්තේ. ඉතින් සරුවඥන් වහන්සේ මෙහිදී දේශනා කරනවා මහණෙනි, එදා මේ සක්දේව රජුගේ කොඩිය, ප්‍රජාපති දිව්‍ය රාජාගේ කොඩිය, වර්ණ දිව්‍ය රාජාගේ කොඩිය, ඊශාන දිව්‍ය රාජාගේ කොඩිය දැකීමේදී බය තත්ති ගැනීම සන්ත්‍රාස රෝමෝද්ගමනේ නැති වෙන්නත් පුළුවන්, නැති නොවෙන්නත් පුළුවන්. හේතුව සක්දේව රජතුමා වීතරාගී, වීතදෝෂී, වීතමෝහී කෙනෙක් නොවේ. බිය ගන්න, තැති ගන්න, පලායන සුළු කෙනෙක්. එනිසා ඒ අනුශාසනාව 100%ක්ම ਸਰව ප්‍රකාරයෙන්ම ඉෂ්ට සිද්ධ නොවෙන්න පුළුවන්. නමුත් මානිමි මගේ මේ වචනේ අහන්න. මගේ ශ්‍රාවක කෙනෙක් ආරණ්‍යක හෝ වෘක්ෂ මූලයක හෝ ශූන්‍යාගාරයක හෝ ගමක හෝ නගරයක හෝ මහා මොහොතක හෝ යානාවක හෝ කඳු මුදුනක හෝ ගල්ලෙනක හෝ කොතනකාරී ජීවත් වෙනවා නම් යනවා එනවා නම් ඒ තැනකදී යම්කිසි බිය විය යුතු භයානක අරමුණක් ලැබුණා නම්, කැටි ගන්න අරමුණක් ලැබුණා නම්, සන්ත්‍රාසයෙන් අරමුණක් ලැබුණා නම් තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සම්පින්දනයේ වී ඇති නවරහාදී බුදු ගුණ සජ්ජායනා කරන්න, මෙනෙහි කරන්න. ඉතිපිසෝ භගවාරහං ආදී ගුණ මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කිරීමේදී ඒ බිය තැති ගැනීම සන්ත්‍රාස රෝමෝද්ගමන සියල්ලම ප්‍රතිබාහණය වෙනවා, සංසිඳෙනවා. යම් මේකෙන් මහණෙනි තථාගතයන් වහන්සේ ගුණස්කන්ධේ සිහි කරගන්න අමතක වුණා නම් ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ ආදී ඒ අනන්ත ධර්මස්කන්ධේ ගුණාය මෙනෙහි කරන්න, සිං ආවර්ජනා කරන්න. එයිනොත් ඒ මෙනෙහි කරන විට බිය තැති ගැනීම සන්ත්‍රාස රෝමෝද්ගමන සියල්ල සංසිඳෙනවා. යම් මේකෙන් ධර්ම රාජ්‍යයේ ගුණ සිහිපත් කරගන්නත් අමතක වුණා නම් ආර්ය මහා සංඝ රත්නයේ ගුණස්කන්ධය සිහි කරන්න සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ආදී වශයෙන් එසේ බුද්ධ රත්නයේ ගුණස්කන්ධය, ධර්ම රත්නයේ ගුණස්කන්ධය, සංඝ රත්නයේ ගුණස්කන්ධය කියන මේ රත්නත්‍රයේ ගුණ මෙනෙහි කිරීමේදී ඔබ සැමට ආරණ්‍යකදීවත්, වෘක්ෂ මූලයකදීවත්, ශූන්‍යාගාරයකදීවත්, ගමකදී, නගරයකදී, ජනපදයකදී, මහා මොහොතේදී, අහසේදී, පොළොවේදී, යානාවලදී, දල්ගෙවල්වලදී, රුක්බෙන්නවලදී කොතැනකදීවත් බියක් ඇති ගැනීමක්, අන්තරාවක්, සන්ත්‍රාසයක්, රෝමෝද්ගමනයක් වන්නේම නැහැ. හේතුව තථාගතයන් වහන්සේ වීත රාගී, වීත දෝෂී, වීත මෝහී වූ බිය නොවන, තැතිග නොගන්න, රෝමෝද්ගමනයක් සිද්ධ නොවන
නොපලා යන උත්තමයන් වහන්සේ නමක් බැවින් මා මේ කියන ප්‍රකාශනයෙහි ප්‍රතිඵලේ කාන්තෙන්ම ਸਰව ප්‍රකාරයෙන් අත් වෙනවා කියන එක සහතික කරමින් මේ ගාථා අතර දේශනා කළා. අරඤ්ඤේ රුක්ඛමූලේවා ශුඤ්ඤාගාරේන භික්ඛවෝ මහණෙනි ආරණ්‍ය සේනාසනයකදී හෝ රුක්ෂ මූලයකදී හෝ විවේක ස්ථානයකදී හෝ අනුස්සරේත සම්බුද්ධං භයං තුම්මාකනෝසිය සම්බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය සිහි කරන් ඔබට බයක් ඇතිවන්නේම නැත. නෝචේ බුද්ධං සරේයාත ලෝකජෙට්ඨං නරසබං අත ධම්මං සරේයාත නීයානිකං සුදේශිතං යම් හේකින් ලෝක ජේෂ්ඨෝ නරාසබෝ සරුවක්ඥන් වහන්සේගේ ගුණස්කන්ධය සිහි කරගන්න අමතක වුණා නම් සරුවක්ඥන් වහන්සේ විසින් දේශනා කළ ලද නෛර්යානික වූ සුදේශිත වූ ස්වාඛාත වූ ධර්මයේ සිහි කරන්නේ. එසේ ධර්මයේ සිහි කරන්න ඔබ සමත බියක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් වන්නේම නැත. නෝචේ ධම්මං සරේයාත නීයානිකං සුදේශිතං අත සංඝං සරේයාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. ඒ නෛර්යානික වූ සුදේශිත ස්වාඛාතෝ ශ්‍රී සද්ධර්මය සිහි කරගන්න බැරි වුණා නම් අනුත්තර පුණ්‍ය ක්ෂේත්‍ර වූ මහා සංඝ රත්නයේ ගුණ සිහිපත් කරගන්න. එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වාචම් විතත්තං වා ලෝමහංසෝ නහෙස්සති. මෙසේ බුද්ධ රත්නයේ ගුණ ධර්ම රත්නයේ ගුණ සංඝ රත්නයේ ගුණ හෝ සිහි කරනවා නම් ඔබ සැමට බයක් ඇති ගැනීමක් රෝමෝද්ගමනයක් වන්නේ නැත කියන එක අවසාන ගාථාවෙන් දේශනා කොට වදාළා. මේ දේශනාවට කියන්නේ දජග්ග සූත්‍රය. මේ දජග්ග සූත්‍රය ඈත අතීතයේ පටන් සිව්වනක් පිරිස බොහොම ගෞරවයෙන් භාවිතා කරන ලබන දේශනාවක්. මේ සඳහන් වන්නේ සූවිසි මහා ගුණස්කන්ධයයි. ඉතිපිසෝ ගාථාවේ ගුණ නාමය, ධර්ම රත්නයේ ගුණ නාමය, සංඝ ගුණ 6, සංඝ රත්නයේ ගුණ 9 කියන මේ 24 මහා ගුණය තමයි සූවිසි මහා ගුණය. ඒ සූවිසි මහා ගුණය තමයි මෙතන මේතරම් බලගතු ආරක්ෂාවක් සලස්වන්නේ. මේ සඳහා සඳහන් වෙන ඓතිහාසික සිදුවීමක් දීඝවාපී චෛත්‍ය රාජයන් වහන්සේ ගොඩනගන කාලයේදී කාවන්තිස්ස රජ සමයේදී චෛත්‍ය රාජයන් වහන්සේගේ චෛත්‍ය ගර්භයේ බැඳීමවා සතරස් කොටුවේ වැඩ කරන කාලයේදී ඉනිමං පෙත්ත දිගේ භික්ෂුන් වහන්සේලා පවා ගල් ගඩොල් වැලිය ආදී ඉහළට ගෙන යමින් අත් උදව් දෙමින් වැඩ කරමින් තිබුණා. එක්තරා තරුණ භික්ෂුන් වහන්සේ නමක් උඩට ගිහින් ඒ අත් උදව් දීලා ආපසු හැරී එනකොට පයිලිස්සා වැටෙන්න ගත්තා. ඉමේ හිටියේ ස්වාමීන් වහන්සේලා හඬනගා කියා තේන එවැනි දජග්ග සූත්‍රය මෙනෙහි කරන්නයි කියලා. ඉතින් ඒ කාලේ සෑම දිනම දජග්ග සූත්‍රය නිතර කියවන බැවින් උන්වහන්සේක පාඨම කිව්වා දජග්ග පිරිත මා රකීවා කියලා. පුදුම ආශ්චර්ය සිද්ධියක්. මේ චෛත්‍ය ගර්භයේ එක මට්ටමට බැඳ තිබුණු මේ ගඩොල් අතුරින් ලොකු ගඩොල් දෙකක් චෛත්‍ය ගර්භයෙන් ඉස්සරහට නිරාගෙන ඇවිල්ලා තල්ලු වෙලා ඇවිල්ලා අර වැටමින් ඉස්සලා එමින් හිටියේ ස්වාමීන් වහන්සේගේ දෙපායට ගල්පඩියක් වාගේ ආධාරයට පිහිටියා. ස්වාමීන් වහන්සේට එතෙන් නිදිමඟ කියලා බස්සවා ගත්තා. මේ අචේතනික වූ ගල් දෙකට ගඩොල් දෙකට කවුද අණ දුන්නේ? සරුවක්ඥන් වහන්සේගේ ගුණස්කන්ධයෙන් සිදුවෙච්ච පුදුම ආචාර්ය සිද්ධියක්. මේවට කියන්නේ ධර්ම නියාම කියලා. ධර්ම නියාම කියන්නේ කාගේවත් අදිෂ්ඨානයක් නොමැතිව සිදුවෙන සිදුවීම්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ දජග්ග පිරිත මා රකීවා කියලා. වෙන පිහිටක් ඇතර නෑ උන්වහන්සේට. වෙන පිරිත කියා ඉන්න වෙලාවක් නෑ. මේ ලිස්සල වැටෙමින් ඉන්නේ. ඒ වෙලාවේ උන්වහන්සේගේ වචනේ සිහිපත් වෙනකොටම අර රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණයේ තියෙන ධර්ම නියාමයේ නිසා අර හිතක් නැති මේ ගඩොල් දෙක ඉස්සරහට ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ දෙපායට ආධාර වුණා. මේ වාගේ තමයි මේ සූත්‍ර දේශනී ආනිසංස ප්‍රකාශ වන ගාථාවෙන් සඳහන් වන්නේ යස්සා නුස්සරණේනාපි අන්තලික්කේපි පානිනෝ පතිත්තම දෙගච්ඡanti භූමියං යසබ්බතා සම්භූපද්දව ජාලම්මා යක්ඛ චෝරාරි සම්භවා ගණනානච මුත්තානං පරිත්තන්තං භනාමහි. මේ පිරිත සිහි කිරීමේදී අන්තලික්කේපි ආසේනේ පවා පිරිතක් ලබනවා. එවැගේම යක්ඛ චෝරාරි සම්භවා ඒ කියන්නේ අමනුෂ්‍යයන්ගේ උපද්‍රව, සොරුන්ගේ උපද්‍රව, සතුරුන්ගේ උපද්‍රව වැනි යන්තා පීඩාජනක දේවල් වෙයි නම් එවැනි බන්ධන වලින්, එවැනි අනතුරු වලින් මේ පිළිත නිසා බේරිච්ච පිරිස අනන්තයි අපරිමාණයි කියන එකේ ගාථාවේ සඳහන් වෙනවා. මේ අවුරුදු 20කට පෙර මේ නිමල ආරණ්‍ය අපි ගත කරන්න ගියා මාසිකිතා වැඩගත් ගැඹුරු වැඩසටහනකට.
හරියට මහගල්ලෙනි කියන්නේ මහා රබ්බකලෙන ධම්මදින්න මහ රහතන් වහන්සේගේ නිත්‍ය වාසස්ථානයේ ඇටයට හඳුන්වන ලෙන. මේ ලෙනේ අඳක් තියාගෙන අපි එක එහි වාසයට තන්පත් වුණ හරියටම දිනේ වශයෙන් මට මතක තිබුණේ දෙසැම්බර් මාසේ 2 වෙනිදා. එදා රාත්‍රී අලුයම් කාලයේහි පිරිත් දේශනා කළා දෙවියන්වත් පින්දීන අපි නිදාගත්තේ අලුයම් කාලේ වෙනකොට බොහෝම ප්‍රසාදනීය ශ්‍රීනියක් පෙන්වුවා මට. ඒ මොනවාද? බොහෝම ලස්සන අංගනයක් මැද්දෙන් ලස්සන පාරක් තියෙනවා. මේ පාර දිගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වඩිනවා. ආත්පසින් බබළුවාගෙන මේ වඩිනවා අපි දිහාට. මම මේ පාර අයින් ඉඳගෙන ඉතිපිසෝ ගාථාව කියමින් දොරට නගාගෙන ඉන්නවා. තවත් කෙනෙක් දෙපැත්තෙන් මල් අතුරනවා. නෙළුම් මල් අතුරනවා. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ මා සමීපයට පැමිණ මා දිහාට දේශනාවක් කළා. ඒ කියන්නේ මම පිරිත් දේශනා කරනකොට මංගල රතන කරණීය සූත්‍ර 3 කියලායි තවත් සෙත් පිරිත් කීපයක් කියලායි අවසන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේ මට තා පැහැදිලි වචනින් කියනවා දජග්ග සූත්‍රයක් භාවිතා කරන්න කියලා. එදා පටන් දජග්ග සූත්‍රය අපි භාවිතාට ගත්තා. ඊම අපි තේරුම් කරගත්ත මේක මේ බුදුරජාණන් වහන්සේ යනි දර්ශනයක් අපට පෙන්නලා මේක ඉදිරිපත් කරන්නේ නැත්නම් යම්කිසි ආර්ය දේවතාවෙක් වෙන්නට කියලා. මොකද මේ ප්‍රදේශයේ බොහෝම ආර්ය මාර්ගඵලාභී දෙවි දේවතාවෝ ඉන්නවා. රාත්‍රී කාලයේ බොහෝ සෙයින් රාත්‍රියේ 10න් පස්සේ අර පර්වතයෙන් පර්වතයට දේව ආලෝකයේ ගමන් කරන්නට බොහෝ දිනක් දැකලා අපට කිව්වා. එක දවසක් පමණක් අපි දැක්කා. ඒ වාගේ සිදුවීම් තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ දෙවි දේවතාවෝ පවා මේ දේශනිය අහන්න බොහෝ සෙයින් ප්‍රසාදයටපත් වෙනවා බලාපොරොත්තු වෙනවා. සමහර කෙනෙක් කියනවා මේක දෙවියන්ට අගෞරවයක් නේද කියලා. නෑ, දෙවියන්ට අගෞරවයක් මෙතන හඳින්වෙන්නේ නෑ. ඒ අතීත සිද්ධියක් තමයි දේශනා කරලා තියෙන්නේ අබුද්ධෝත්පාද කාලයක සිද්ධියක්. ඉතින් මේ අනුව සලක බැලීමේදී පසුගිය මුහුදු ගැලීමේදී ජීවිත බේරුණා බොහෝ දෙනෙක් අපේ ඉදිරියේ කියලා තියෙන්නේ බුදුගුණ සිහි කිරීමෙන් අපි මේම අනතුරක් නැතුව බේරුණා කියලා. ඒ වාගේ මහා අන්තරාදායක අවස්ථාවලදී පවා බුදුගුණ වලින් පිටක් ලැබුව ඇති බොහෝ දිනාට ප්‍රත්‍යක්ෂ වුණා. ඉතින් ඒ වාගේ අද කාලෙත් හැම තැනකම පාරක තොටක යන වෙලාවේ පවා Tamante අන්තරාදායක දේවල් ගැන ආරංචි වෙන බැවින් හැම විටම භාවිතා කළ යුතු දෙයක් තමයි ඉතිපිසෝ ගාථා පාඨේ ස්වාක්ඛාතෝ ගාථා පාඨේ සුපටිපන්නෝ ගාථා පාඨය. ඒ වගේම දජග්ග සූත්‍රයේ සම්පූර්ණයෙන්ම හෝ ඒ විදිහට භාවිතා කිරීමෙන් Tamante පියවරක් ගානේම අනුස්සති භාවනාමේ කුසලයක් ජනිත වෙනවා. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය සහ සංඝානුස්සතිය. ඒ වගේම Tamante ආත්මසින් ආරක්ෂාවක්ද සැලසෙනවා. ඈත කාලේ කුඩා කාලේ අපේ දෙමෝපියෝ අකුණු කුපුරන වෙලාවේ අපට කියනවා දරුවේ ඉතිපිසෝ ගාථාව කියවන්නයි කියලා. කවදාකවත් අකුණක් සමීප වෙන්නේ නැහැ කියන ඉතිපිසෝ ගාථාව භාවිතා කරනවා නම් මේ වගේ ගමනක් පිටත් වෙනකොටත් එහෙම මෙනෙහි කරන්න කියනවා. ඒ වගේ හැම විටම ඉතිපිසෝ ගාථාව ඒ ස්වාක්ඛාතෝ සුපටිපන්නෝ ගාථාවල සඳහන් වන සූවිසි මහා ගුණය එක එක ගුණයක් ගත්තත් පුදුම විදිහේ ආනිසංසයක් ප්‍රයෝජනයක් අර්ථයක් දකින්න පුළුවන්. මේට අවුරුදු 28කට පමණ පෙර 1978 දී ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි මනෝවෛද්‍යවරයෙක් වන කරුණාරත්න මහත්මිය අපි ඉදිරියේ එතුමාගේ අත්දැකීමක් කියා හිටියා. එතුමා සේවය කරන ආරෝග්‍ය ශාලාවට දැඩිසේ වික්ෂිප්ත වූ සංවර කරන්න බැරි තරම් උතුබාට පැමිණියා වූ තරුණ කාන්තාවක් ඇතුළත් කරන්න යෙදුන ප්‍රතිකාර ලබා ගැනීමට. ඒ රටේ වෛද්‍යවරු කියලා කියනවා මේ ලෙඩාගේ තියෙන තත්ත්වය බරපතල බැවින් දින 7ක්ම අත්පා බැඳලා විදුලි කරන්ට් කල්ලන්නයි කියලා. ඒ අතර අපේ මනෝවෛද්‍යවරයා ප්‍රකාශ කළා කියනවා මේ වෛද්‍යවරුන්ට මේ ලෙඩා මට බාර දෙනවා නම් මම බෙහෙත් පෙත්තක් නොදී සුවපත් කරන්න මට පුළුවනි කියලා. ඉතින් මේ වෛද්‍ය මණ්ඩලයෙන් මේ වෛද්‍යවරයාට බාර දුන්න ලෙඩා. ඒ වෛද්‍යවරයාගේ වාට්ටුවට ඇතුළත් කරගත්ත මේ ලෙඩාට මේ වෛද්‍යවරයා බුදුගුණ සිහි කළ මෙත් වැඩුවා. මෙත් වල ආසනේ වාඩි වෙන්න සලස්සලා බොහොම කරුණාවෙන් කතා කළා කියලා. කරුණාවෙන් කතා කළා කිව්වේ නැගණියේ මේ ලෝකේ බය නැති එක පුජ්‍යලෙක් හිටියා. ඒ පුජ්‍යලයාට කියන්නේ අරහං. මං කියන්නම් අහගෙන ඉන්න කියලා වෛද්‍යවරයා අරහං කියන වචනේ බොහෝ වාරයක් විනාඩි 10ක් තරම් කියෙව්වා. මේ කියවන්නේ මේ ලෙඩා සංසිඳෙන්න ගත්තා. දැන් ඇලෙලා නිදා ගන්නත් පුළුවන් තරමට සංසිඳුණා.
ඉතින් වෛද්‍යවරයා අනිකුත් රෝගීන් පරීක්ෂා කළා අයමත් ඒ ලෙඩා ළඟට ඇවිල්ලා අයමත් කිව්වා. මේම කීප වාරයක් කියවීමෙන් මේ ලෙඩාට මේ අකුරු තුනක් ඇති වචනේ පාඩම් කෙරෙව්වා. ලෙඩාට නියම කළා මේ වෙලාවට මේක නැවත නැවත කියවන්නයි කියලා. සැබවින් දින 7ක් මේ දවස් දෙකෙන් තුනෙන් ලෙඩා සම්පූර්ණයෙන් සුව වෙලා වතුර නාන්න කෑම ගන්න නිදා ගන්න සමර්ථ වුණා. දවස් 7ක්ම මේ ලෙඩා තමාගේ වාට්ටුවේ තබාගෙන අයිත් වෛද්‍ය මණ්ඩලයට බාර දුන්න මෙන්න ලෙඩා පරීක්ෂා කරලා බලන්න දැන් කොහොමද තත්ත්වය කියලා. සැබවින්ම ලෙඩා බොහෝම සංසුන් මනසින් එවාගේම හොඳ සිහියෙන් කතා කරන්න සමර්ථ වුණා. පසුව සියලු විස්තර අසා සිටිය කොහොමද අධ්‍යාපනයේ කොහොමද ලැබුවේ විවාහ වුණාද නැද්ද කවුද දෙමව්පියෝ ඔක්කොම විස්තර එනවා. ඉතින් විස්තර කියාගෙන යනකොට මෙතුමිය විවාහපත්‍ර නීතියේ තරුණ මහත්මයා ඇක්සිඩන්ට් එකකින් අදිසියේ මිය පරලොව ගිහිල්ලා භූතයෙක් බාටපත් වෙලා ඇවිල්ලා බදා ගන්නවා. මෙන්න මේකෙන් බියටපත් වෙලා තමයි උමතුණි. අරහං කියන මේ වචනේ කියවන්න මොකද සිද්ධ වුනේ? ඒ අමනුෂ්‍යයාට ලං වෙන්න බැරුව ගියා. ඒ බුදුගුණ බලයෙන් ඒ අමනුෂ්‍යයා දුරින්ම දුරු වුණා. දැන් මේ ලෙඩාට වචනේ පාඩම් නිසා කොහොමවත් අත තියන්න දෙන්න බෑ. ඒක නිසා තමයි මේ රෝගයේ සම්පූර්ණ සුවනේ බෙහෙත් නොදී අය බෙහෙතක් ගන්න අවශ්‍ය නැති ඇටේට සුවපත් භාවයටපත් උනේ බුදුගුණ ආර්ජනා කිරීමෙන්. එතුමීට මහත් බියක් ඇති ගැනීමක් රෝමෝද්දමනයක් ඇවිත් තිබුණේ අමනුෂ්‍යයෙක් නිසා. අර තමාකරී ආසාවින් ඉඳලා මියපල්ලෝගෙන් භූතයෙක් වුණා. ඔහු ඇවිල්ලා බදා ගන්නවා. ඒක නිසා තමයි මේ තරම් මුතු භාවයටපත් උනේ. මේ වාගේ අන්තරාදායක අවස්ථාවලදී පවා නැනවත් කලන මිතුරන් ඇතොත් බුදුගුණ බලයෙන් දහම් ගුණ සංඝ ගුණ බලයෙන් එවැනි රෝග පවා සංසිඳවන්නට මේ දේශනේ ප්‍රයෝජනවත් වෙනවා. මේ වාගේ තමයි බෞද්ධ නොවන දරුවෙක් නමෝ බුද්දස්ස කියන වචනේ භාවිතා කිරීමෙන් සෝහනක් මැද අමනුෂ්‍යයන් දෙන්නෙක් দমনය කළා. අමනුෂ්‍යයන්ගෙන්ම රාජ භෝජන ගෙන්නගෙන අනුභව කරලා පසුදාම රජතුමා සමීපයට පැමිණෙන්න ලැබිලා බුදුබණ අහලා සෝවාන් බවටපත් උනි. එයින්ද නොනැවති පැවිදිව අරියත්වයට පත්වී ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක් වුණා භූතපාල ඊශ්වරයන් වහන්සේ කියලා. මේ නමෝ බුද්දස්ස කියන වචනේ පමණක් භාවිතා කළ බෞද්ධයෙකුට නෙමෙයි. මේ තරමට මේ රත්නත්‍රයේ තියෙන ගුණ විශේෂය හිතා නිම කරන්න බැරි තරම් පුදුම බල සම්පන්නයි. ඒක නිසා දිවා රාත්‍රියේ දෙකේ තමන්වත් තමන් ආරක්ෂාව ලබා ගනිමින් අසල්වැසියන්වත් ගම්වැසියන්වත් නගරවැසියන්වත් රටවැසියන්වත් ලෝවැසියන්වත් ආරක්ෂා සැලසෙනු පිණිස මේ රත්නත්‍රයේ සූවිසි මහා ගුණේ පදනම් කරගෙන භාවිතා කරමින් සෙත්පතීමින් අපට විශාල පුණ්‍ය ස්කන්ධයක් ජනිත කරගන්න පුළුවන්. ඉතින් ඒ අනුව සලකා සැනසෙන්නට ඕන අපි මේ දන්සිල් බණ භාවනා කොහොම කරන්නේ කාගේවත් පිහිටක් නිසා නෙමෙයි. මේ රත්නත්‍රයේ අසීමිත පිහිට නිසායි. අපි රත්නත්‍රයේ පිහිට පතාගෙන රත්නත්‍රයේ සරණ යමින් සිටගෙන සරණ ගතයන් වශයෙන් දන් දෙමින් සීල රැකීමෙන් භාවනා කරමින් ප්‍රාර්ථනා කරන ලබන්නේ මේ විදිහේ දාන ආදී කුසල ක්‍රියාවන් තුලින් අපේ సంతානයේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගෙන මේ විදිහේ නානාවිධ අන්තරාවන්ගෙන් පරිපූර්ණ වූ ගාන වූ මේ සංසාරයෙන් ලෝකයෙන් ඈතර වෙලා ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමේ ප්‍රාර්ථනාව වෙනුයි. ඒ නිවනට යනතුරු මේවා අපට මුණ ගැහෙනවා. නිවන් දැකීමෙන් පසුව මේ සීලම බේත ඇති ගැනීම නොමැති අභිහස්ථානයට අපි පැමිණියා වෙනවා. ඒක නිසා අපේ මේ සෑම කුසලයක්ම කවර විදිහේ අරමුණකින් සිද්ධ කළත් එකම පැතුම වේ යුතුවන්නේ මේ විදිහට අනේක විද අන්තරාවන්ගෙන් ගාන වූ 11 මහා ගිනිවැලයකින් දැවෙන සුළු මේ ලෝක ධාතුවෙන් ඈතර වේලා සදාකාලික නිවීම වෙන අමාමා නිවන සාක්ෂාත් කරගන්න මේ සෑම කුසලයක් අපට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. අපේ සරුවක්යන් වහන්සේ දීපංකර පාදමූලයේදී අෂ්ට ධර්ම සමවදානයේ යෙදී දීපංකර සරුවක්යන් වහන්සේ ඉදිරියේ මුනින් අතර මඩමත්තේ දිගාවේ හිතින් අදිෂ්ඨාන කළා කියන්නේ අද මම කැමති නම් සතර පද ගාථාවක් ඇසූපමණින් රහත් වෙන්න මට පුළුවනි. එසේනම් මා වැනි මේ සංසාරේ ජාති ජරා මරණ ආදීන් පෙළෙන අනන්ත සත්‍යයන් කාගේ පිහිටක්ද? එනිසා මා වැනි වීර පුරුෂයෙක් මෙයින් රහත් වී පමා නොවි නැත්තම් නිවා කර නොගෙන තවත් අසංකේය අප්‍රමේය ජනකාවක් මේ දුකෙන් අත මුදවා ගන්නට මම ලෝතුරා බුදුබව ලබන්න ඕනේ කියලා අදිෂ්ඨානයෙන් තමයි ජීවිත පරිත්‍යාගයෙන් වැඳගෙන හිටියේ. ඒ නිසා තමයි අපට ගෞතම නමින් සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේ පහළ වුණේ. එසේ පහළ වීම නිසා සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙන
අමා මහ නිවනට පමුණවන්න සමර්ථ වුණා. පරිනිර්වාණයෙන් පසුවත් අද දක්වාත් මතුවට තවත් 100,000 ගණන්නේ අසංඛ්‍ය ගණන් දෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පීඨාධාර නිසායි. එනිසා අප විසින් කරන මේ සෑම කුසලයක්ම අප වෙනුවෙන් එස්මස්ලේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දෙමින් පංචමහා පරිත්‍යාගයන් ත්‍රිවිධාර්ථචර්යාවන් පුරමින් දසපාරමී සමත්‍රේ සත්පාරමී පුරමින් ලෝතුරා බුදු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට අප සස්කරන මේ සෑම කුසලයක්ම බුද්ධ පූජාවක් වේවා කියලා අපි ගෞරව කරමු. නවලෝතුරා ධර්ම ධාතු ඉදිරියේ ධර්ම පූජාවක් වේවා. ආර්ය මහා සංඝ රත්නය ඉදිරියේ සංඝාත පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර දෙමෝපියන් ගුරුතුමන්ගේ ත්‍රිපාමුල ගුරු පූජාවක් වේවා කියලා අපි ගෞරව කරමු.